ඇත්තටම අවුරුදු 20කට විතර කලින් මම ක්ෂේත්‍රයට මුලින්ම එද්දී ඔයගොල්ලෝ වගේම පන්තියක ඉඳලා පන්ති යන කාලේ ක්ලාස් කරන්න ඕන කියලා හිතලා හරි අමාරුවෙන් පන්ති කරන තැනක් හොයාගෙන ගිහිල්ලා පන්තියක් පටන් ගත්ත අතීතයක් මට තියෙනවා. ඊට පස්සේ කැම්පස් යන කාලය පුරාම හැමදාම කැම්පස් එකේ ඉඳන් 4:20 හරි 4:55 ට්‍රේන් එකේ ඇවිල්ලා පන්තිය මම අතු ගාලා මම සුද්ධ කරලා වොෂ්රූම් ඔක්කොම හරියට ක්ලීන් කරලා පහුවදා උදේට පන්තියට එන ළමයින්ට ලස්සනට පන්තියට එන්න පුළුවන් තත්වයක් මම ඇති කළා මුල් අවදියේ. අවුරුදු ගාණක් ඒ විදිහට ඇවිල්ලා තමයි අපි වර්තමානයේ මේ කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදිත් ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ආයතනයක් හදන්න මේක මේ අතරමඟද ඇතිවුණු ක්ෂණික සංසිද්ධියක් වෙච්ච දෙයක්. එක්තරා අවධියකදී අර පන්තිය කරන්න තැනක් නැතුව ගියා. ඒකත් එක්ක తాවකාලිකව ශාලා කීපයකට එහෙට මෙහෙට පන්ති මාරු කර කර ඉඳලා තමයි මේ ඉඩම මුලින්ම බදු අරගෙන තමයි මම මේ ආයතනය හදන්න පටන් ගත්තේ 2013. මේකේ වැඩ ඉවර කළේ ඔයාලගේ වගේම පුනරීක්ෂණ පන්තියක ආරම්භයෙන් ජනවාරි 2 වෙනිදා 2014. ඉතින් මේ ගමන තුල මට වමනාව තිබ්බේ ඇත්තටම පන්තියක් හදන්න හිතුණාට පස්සේ ඒක අලුත් විදිහකට කරන්න. ඒ අපි අරන් ආපු අලුත් සංකල්ප අද වෙද්දි ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ඩෙස් බංකු මේ මැද තිබ්බ ස්ටේජ් එක පස්සේ අයින් කළා ළමයින්ගේ ඉඩකඩ ප්‍රශ්නයක් හින්දා. මේ ඔක්කොම ගෙනාපු අලුත් සංකල්ප. මේ තරම් විශාල ශාලාවක් ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම AC ශාලාවක් බඩපත් කළේ ක්ලාස් එකක. ඉතින් ඊට පස්සේ මේක ගොඩක් ව්‍යාප්ත වුණා. විවිධ බාධක මැද්දේ අපිත් එක්ක මේ කාලය පුරා රැඳී ඉඳමින් විශාල සේවක මණ්ඩලයක් මාත් එක්ක වැඩ කළා. ඒකම ළමයි ලොකු පිරිසකට මේ කාලය තුල අපි අධ්‍යාපනය ලබා දුන්නා. ආයතනයේ මේ දක්වා කාලය තුල අපිත් එක්ක අත්වැල් බැඳගෙන ගුරුවරු ගණනාවක් හිටියා සහ වර්තමානයේ ඉන්නවා. ඒ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි මේ දක්වා කාල සීමාව තුළ මේ ගමන එන්න ලැබීම පිළිබඳව. ඉතින් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මේක අලුත් විදිහට පටන් ගත්ත ගමනක්. අවසානයේදී මේ සංකල්ප අපිට පුළුවන් වුණා ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න.